ඇත්තටම ප්‍රේමයත් එක්ක ලිංගිකත්වය එක ළඟ යන දෙයක්. මොකද මේ ප්‍රේමය ඇති වෙන්නේ ලිංගිකත්වය ඇති වෙන්නේ අපේ පිරිස ගැහැණු පිරිමි දෙපාර්ශ්වයෙන්ම වැඩිවිය පැමිණීමත් එක්ක ශරීරයේ සිදුවන හෝමෝනමය සහ රසායනික සංඝටකවල වෙනස්කම් නිසා. ඉතින් අපිට දැන් මේක වැරදිලා තියෙන්නේ හරි විදිහේ දැනුමක් නොමැතිකම සහ මේ රවටන පිරිස අපේ රටේ වැඩි වෙලා තියෙනවා. ඒතර ගොඩක් ලිංගිකත්වය කියන එක ප්‍රේමය ගැන තියෙන දැනුම මේ සියලු දේවල් මම දකින්නේ අපේ සමාජයට අඩුයි කියලා. එතකොට දැන් කෙනෙක් ප්‍රේමය දැන් ඔයා මට ආදරේ ඉනවා මාත් එක්ක මෙහෙම එකතු වෙන්න ඕනි වගේ සුන්දර වචන ටිකක් දැම්මහම දැන් අනේ මට මම මේක දැන් කරේ නැති වුණොත් මට මෙයාව නැති වෙයිද වගේ එකක් මේවා වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ රටේ සංස්කෘතියක් තියෙනවනේ. ඉතින් කවුරු හරි කපල් එකක් එළියේ කතා කර කර හිටියොත් වැළඳගත්තොත් සිපගත්තොත් ඒක අපේ රටේ ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසාම තමයි මේවා රහසිගතව හැංගිච්ච තැන්වල එහෙම නැත්නම් රූම්ස් වලට ගිහිල්ලා සිද්ධ වෙන්න පටන් ගන්න. ඉතින් මේක දැන් ශරීරයේ තියෙන හෝමෝන මේ වෙනස්කම් සහ රසායනික සංඝටකවල ක්‍රියාවන් එක්ක මේක ලිංගිකත්වයේ දක්වා යනවා. ડોක්ටර් තමයි වෙන්නේ. මේක තමයි වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන දැන් අපේ රටේ ප්‍රේමවන්තයින්ට හමුවීම සඳහා ප්‍රසිද්ධ ස්ථාන තමයි තියෙන්නේ. ඔවුන්ටම වෙන්වුණු ස්ථාන තියෙනවා. හැබැයි ඒවත් ටිකක් අධීක්ෂණය වෙන තත්ත්වයක් තියෙන. මේ වගේ තැන්වලට යන්න කොච්චරනම් ප්‍රේමවන්තයෝ එහෙම නැත්නම් ප්‍රේම කරන උදවිය මැලි භාවයක්, වේසුළු භාවයක් දක්වනවාද? එහෙම හදිස්සියේ ගියත් එහෙම නැත්නම් එවැනි අවශ්‍යතාවයන් කරා යොමු වුණත් එතනත් ප්‍රශ්න තියෙනවා. එතකොට අපි විදේශ රටවල් වලදී මේ අපි සිප වැළඳ ගැනීමක් එහෙම නැත්නම් අපි හග් එකක් දෙනවා, කිස් එකක් දෙනවා. මේ දේවල් මහා ලොකු දේවල් විදියට දකින්නේ නැහැ. හැබැයි අපේ ආසියාකරයේ සහ අපේ සංස්කෘතිය තුළ මේකේ විශේෂ තැනක් තියෙනවා. ඉතින් මේක හරිම සංකීර්ණ මාතෘකාවක්. කී දෙනෙක් අපිටද බණීද දන්නෙත් නැහැ නේද? ඒ නිසා හැබැයි මේක අපි තේරුම් ගන්න ඕනේ කාරණාවක් තියෙනවා. මේවා අපි කනවා, බොනවා, නානවා, අඳිනවා, පළඳිනවා, hina වෙනවා වගේම සාමාන්‍ය දේවල්. ડોක්ටර් පැහැදිලි කරන්න. ඔව්. ඇත්තටම මේ දැන් මම මුලින් කිව්වේ මේක ශරීරයට රසායනික සංඝටකවල වෙනස් වීම සහ හෝමෝනමය වෙනස්කම් ශරීරයේ වැඩි වී පැමිණීමත් එක්ක ඇති වෙනවා. කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් වැඩි වෙනවා, පිරිමියගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ වැඩි වෙනවා. ඉතින් අපේ වර්ගයා බෝ කරන්න තමයි මේ ක්‍රියාවලින් සිද්ධ වෙන්නේ. ඉතින් වර්ගයා බෝ කිරීමේදී සිද්ධ වෙන දෙයක් තමයි ලිංගිකත්වය කියලා කියන්නේ. එතකොට මේක අපිට එපා කියලා බලෙන් නවත්තන්න බෑ. මේ ශරීරයට මේ අවශ්‍යතාවයල් දැනෙන එක සිද්ධ වෙනවා. ඒවා කොච්චර හොඳ ළමෙක් වගේ ඉන්න කිව්වට අම්මලා අතම්මලා එහෙම වෙන්නේ නැහැ. අම්මලා අතම්මලාත් එහෙම වෙන්න ඇති ඉස්සර. අවශ්‍යතාවය ඇතිවීම සිද්ධ වෙනවා. එතකොට අපි දරුවන්ට උගන්වන්න ඕනේ ඒක යාට හානියක් වෙන්නේ නැති වෙන්න, සමාජයට හානියක් වෙන්නේ නැති වෙන්න සහ එයාගේ අධ්‍යාපනයට හානියක් නොකරගෙන කොහොමද මේ තියෙන ශාරීරික අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නේ කියන එක. ඒතකොට දැන් මම කියන්නේ නැහැ මේක ලිංගිකත්වයට ඉඩ දෙන්න කියන එක. දැන් එහෙම කිව්වොත් එහෙම දැන් සමාජය අපිට බනින්න පටන් ගන්නවා. අනිවාර්යයෙන්. එහෙම අදහසක් නෙමෙයි මම කියන්නේ. අපි දරුවන්ට දැනුම ලබා දෙන්න ඕනේ මේ අවශ්‍යතාවයන් ඇති වෙන්නේ මේ ශරීරයේ ඇති වෙන වෙනස්කම් එක්ක. එතකොට එහෙම ඇති වුනහම අපි දන්නවා විරුද්ධ පාර්ශවයේ ආකර්ෂණය ඇති වෙනවා. දැන් මේ වෙනකොට නම් විරුද්ධ පාර්ශවයේ ආකර්ෂණය විතරක් නෙවෙයි තමන්ගේම වර්ගයාගේ, කියන්නේ ගැහැණු පිරිමි අතර අපි දකිනවනේ ලිංගික සම්බන්ධතා. එතකොට මෙහෙම අයගේ ආකර්ෂණයත් ඇති වෙනවා. ඒතර අපි දරුවන්ට දැන් මේ වයස වෙනකොට අවුරුදු 16 17 වගේ වෙනකොට හරි කුතුහලයෙන් ඉන්න වයසක්. මේ වයසේදී අත්හදා බැලීම් කරන්න යනවා වැඩි. ඉතින් අපි කලින්ම දරුවන්ට මේව උගන්වලා තිබ්බහම ඒගොල්ලෝ අර අත්හදා බැලීම් කරන්න යන එක පොඩ්ඩක් අඩු කරගන්න සහ දෙපාරක් හිතන්න. අපි කියලා දුන්නොත් මේගොල්ලන්ට කොහොමද මේකෙන් ඉදිරියට වෙනදී මේ වගේ දෙයකට දැන් ලිංගිකත්වයට ගියොත් කොහොමද, වෙනත් මොනවා හරි කාර්යයකට ගියොත් කොහොමද, සංවින්දනයට ගියොත් කොහොමද, මේ වගේ දේවල් කියලා දුන්නොත් ඒගොල්ලෝ දන්නවා පරිස්සම් වෙලා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න.